සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලහෙන ගුණාත්මක සහ පහසුකම් සහිත ප්‍රොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත් ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැයබර අවම කරගනිමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරෙනු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2026 අයවැය යෝජනා පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින් පැරණි බස් රථ සංචිතකම ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරනු අතර නගරාශ්‍රිත කෙටිදුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව මෙහිදී අවධානය යොමු කරන ලදී. ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති තෝරාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාර යටතේ සිදුවන ව්‍යාපෘතිවලදී අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එම ව්‍යාපෘති අනුමත නොකළ යුතු බවටත් උපදෙස් ලබා දෙන ලදී.